අද වීඩියෝගෙන් කතා කරන්න යනවා ඩයලොජ් එයාෆයිබර් ඕඩර් කරා නම් ජූනි 20 වෙනිදාට එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට ගිහලා ඒ එයාෆයිබර් යුනිට් එක කලෙක්ට් කරගන්න යද්දි දැනගෙන ඉන්න ඕනේ කරුණු මොනවද කියලා. පළවෙනි කාරණාව තමයි ඔයා දැනගෙන ඉන්න ඕනේ ඔයා දීපු පේමන්ට් එක කියන්නේ රුපියල් 2490 පේමන්ට් එක රිෆන්ඩබල්. ඔයා උදාහරණයක් විදියට ඒ දවසේ ඩයලොජ් එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට ගිහිල්ලා එයාලා දීලා තියෙන පැකේජස් ඔයාලට සෙට් වෙන්නේ නැත්තම් ඔයාලට හොඳ නැත්තම් ඔයාලට කියලා මට මේ ඩයලොජ් එයාෆයිබර් කියන එක එපා මට වැඩක් නැහැ කියපුවම එයාලා අනිවාර්යෙන් ඔයාලට රිෆන්ඩ් එක ලබා දෙනවා. එන්න ඒක තමයි දැනගන්න ඕන පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි දැන්ට දීලා තියෙන පැකේජස් දෙකයි. ඒ පැකේජස් දෙයට අමතරව ගොඩාක් පැකේජස් ඒ දවසට අවైలබල් වෙනවා කියලා තියෙනවා. ඒකට ඒ පැකේජස් ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයා ඒ පැකේජ් සිලෙක්ට් කරාම කොන්ට්‍රැක්ට් පීරියඩ් එකට එනවා ඩයලොජ් එක මාස 12කට. මාස 12 ඇතුළත ඔයා කැන්සල් කරොත් හරි ඔය ඩයලොජ් එයාෆයිබර් කනෙක්ෂන් එක ඔයාට ෆීස් චාර්ජ් වෙන්න පුළුවන්. ඒව ගැනත් එතනදී අහලා හොයලා දැනලා බලන්න. අනිත් මේක දැන්ට කියලා තියෙන විදිහට ප්‍රීපේඩ් එක නෙමේ පෝස්ට්පේඩ් කනෙක්ෂන් එක. ඒ නිසා ප්ලස් ටැක්ස් කියන ඒවා ඇඩ් වෙන්න පුළුවන්. ඒව ගැන තව මතක් තියාගෙන ඉන්න ඕනේ. තව දෙයක් තමයි ඔයා යුනිට් එක ගත්තට ඒක ඔයාටයි තිබෙන්නේ මාස 12ට පස්සේ. එතන ඩයලොජ් ලයි ප්‍රොපර්ටි එකක් කියලා එයාලා කියලා තියෙනවා. ඒකත් ගැන පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. තව ඩයලොජ් එයාෆයිබර් යුනිට් එකට හම්බෙන සිම් එක 5G සිම් එකක් කියලා තියෙනවා. ඒක අනිත් රවුටර් එක වැඩ කරන්නේ නැහැ. තව අනිත් රවුටර් එක තියෙන සිම් ඩයලොජ් එයාෆයිබර් යුනිට් එක වැඩ කරන්නේ නැහැ කියලාත් එයාලා ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් වල කියලා තියෙනවා. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා පල්ලා ලයික් කරන්න. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අනිවාර්යෙන් ඒකට උත්තර දෙන්න කමියුනිටි එකක් විදියට. ඊට අමතරව ඔයාලට මේ channel එකේ මොන හරි දෙයක් දාන්න තිබ්බා කියලා දැනුණා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. එහෙනම් see you guys.